නමස්කාර වේවා බුදුරුවනට බුද්ධං සරණං ගච්ඡාමි නමස්කාර වේවා ධම්රුවනට ධම්මං සරණං ගච්ඡාමි නමස්කාර වේවා සංඝරුවනට සංඝං සරණං ගච්ඡාමි නමස්කාර වේවා තුන්රුවනට තිසරණ සරණං ගච්ඡාමි තෙරුවන් නමද සිහි කර ගුණ අරබන්නේ සඳහම් රසය අද කවියෙන් ගෙන එන්නේ බුදුබණ අසන්නට කවුරුත් එක් වන්නේ සාදු සිතින් ලෝතුරු බණ අහගන්නේ තුන් සිත පහදා ගෙන විමසන්න ලෝතුරු දහමට සිතුවිලි දුන්න සැදැහැති පින්වත මෙය අහගන්න පළමුව දම් ඔබදෙන ආරගන්න සදැහැති ගුණගරුක පින්වත පින්වතියනි අද දවසේදී ඔබ සූදානම් වන්නේ කාව්‍යමය වශයෙන් සද්ධර්ම දේශනාවකට ඔබේ දෙසවන් පාත් යොමු කරන්නට එසේනම් පින්වතුනි සිත කය වචනය යන මේ තුන්දරම සංවර කරගෙන හොඳින් බණ අහන්න අසන දහම් සිතට අරගන්න සිතේ සංරඳවාගත් සඳහම ඔබේ ජීවිතයට එකතු කරගන්න දිවි මඟ දහමෙන් ගෙන යන්න එහෙට මෙහෙට දුව පැන යන සිතුවිලි දැන් රැකගන්නේ සිත රැකගෙන බණ යන්න පින්වත් ඔබ සැරසෙන්නේ ලෝතුරු දාමට සිතුවිලි සුපින්වතුනි ගෙන යන්නේ අසමුදහම් සසරේ දුක දැනගන්න අය සැරසෙන්නේ
ඉපදුන අපි යම් දවසක පින්වත පරලොව යනවා රැස් කළගත් ධනය නෙවෙයි අපි කවුරුත් ගෙන යනවා කළ පින් පව් අපි කවුරුත් පරලොව වෙතගෙන යනවා පරලොව සුගතියේ යන්නට පින් දම් රස පුරවනවා පින්නතුනි නිතර අපේ සිත විවිධාකාරයෙන් වැරදි දේවල් වලට යොමු වෙනවා අපේ සිත වරදෙහි නිතරම බැඳෙනවා පින්නතුනි දුරදිග නොබලා අපි නොයෙක් කටයුතු සිදු කරනවා පින්නතුනි ඒ විතරක් නෙවෙයි අනෙකාගේ ජීවිතය පවා විනාශ කරන්නට අපි පෙළඹෙනවා දිනෙන් දිනම අද මනුදම ලෝකේ පිරියන විට පින්වතුනේ ඒ ගැන නොකියා ඉන්නට බෑ තව පින්වත මේ ලෝකේ මිනිසාට එරෙහි වෙලා අද අවියොස වෙනවා මේ ලෝකේ සෝබාදහම උව කම්පා වෙනවා කරන පාව දැක මේ ලෝකේ කරන පාව දැක මේ ලෝකේ පින්නතුනි මිනිසුන් විසින්ම ඝාතනය කරද්දී මිනිසුන් විසින්ම තලාපෙලා හිරිහැර කරද්දී මිනිසාටම එරෙහිව අවියොසවද්දී පින්නතුනි මේ සමාජය මොනතරම් පිරිහෙලාද මෙසේ සමාජයේ පිරිහෙන විට මිනිසා පිරිහෙන විට සෝබා දහම පවා කම්පා නොවී තිබේද පින්නතුනි ඉවසීමක් නැතුව අනේකල පාපය හින්දා දුරදිග නොබලා කළ දෙය කියනෙමි අද කැන්දා මිනිසෙකු කරගත් ඒ පව් කඳ කවි තුල රන්දා දෙසමි ඔබ සැමටත් කවි පදවැල් බන්දා ඈත අතීතයට ඔබගෙන යන්නේ දඹදෙව් තලයට අපි පිය මැන්නේ සිදුන පුවතක තතු විමසන්නේ අසන්න ඒ ගැන ඔබට කියන්නේ අසන්න ඒ ගැන ඔබට කියන්නේ තිලෝවාග බුදු පියා සැදැති මිනිසුන්ට කුල මල බේද දුරු කොට සෑම
සත් වාගට දේශනා ආතර සිරි සඳහම් සාවවන්ට මේ පුවත සිදුනා මේ ලෙස ආගන්ට පැවිදිව බුදු සාසුනේ පින්වත මිලේස එදා සිටියා හිමිනාමක් සසරෙහි දුක පාදා යන්නට නිවන් සෙතෝ වෙලේ ඇතරන්දා අරගෙන කමටන් වනයට වැඩමන්දා එදා පින්නතුනි ලෞතුරා බුදු පියාණන් වහන්සේගෙන් කමටහන් අරගෙන එක්තරා භික්ෂුවක් වනගත වෙනවා. මෙසේ පින්නතුනි මේ වනගත වුණ භික්ෂුව වඩමින් කමටහන් දිවි මාගගෙන යන්නේ නිවනට යන්න මාවතමින් සොයමින් දුරුකොට කෙලෙස මාල සිතුවිලි සනසන්නේ කෙටි කලකින්ම රාහතෙකු ලෙස වැඩමන්නේ නසමින් කෙලෙස මාල පින්වත මේ ලෙසට ලැබුවා රහත් භාව පෙර කළ පින් ලෙසට මේ ලෙස සිතා පින්වත දැන් හිමි නාමට වැඩියා පිටු පිනිස හිමි නාම මේ ලෙසට පින්නතුනි මෙන්න මේ ආකාරයට එදා අර භික්ෂුන් වහන්සේ උන්වහන්සේ දා පිඩු පිනිස ගම්මානයට වඩිනවා. මෙසේ වඩින අතරතුර මේ ගම්මානයේ එක්තරා පවුලක් ජීවත් වුණා. මේ පවුල නිතර මේ පවුලේ අඩදඹරද සිදුවෙනවා. සැමියා සාසුවා සැමියා සහ බිරිඳ අතර අඩදඹරයේ මතු වෙනවා. මේ විලසින් සුපිනවතුනි කාලය ගත වී යනවා. ඒ අතරේ දිනයක දැන් මේ විලසිනි සිදුවෙනවා. පින්නතුනි දැන් මේ
පවුල මේ නිවසේ නිතර අඩදඹර ඇති වෙනවා. මෙසේ අඩදඹර ඇතිවීම නිසා පින්නතුනි දැන් දවසක් මෙවන් සිදුවීමක් සිදු වෙනවා. පින්වත පෙර දිනක දෙදෙනා අතර මෙසේ ඇතිවිය ආඩදඹර කියමිද මෙලෙස කෙසේ දුරදිග ගොසින් දෙදෙනා අතරෙහිද මෙසේ පින්වත සිදු උනේ මොනවාද එදා කෙසේ සැමියා උදැසන වැඩ පෙළ කෙරෙලන්න පිටවිය උදැසන නිවසින් දැන් අන්න සමදා බැරිය මාට නම් ගුටි කන්න සිතමින් බිරිඳ සිතුවා මේ ලෙස ඔන්න මට බෑ තව මේ ලෙස ඉන්න යනවා යන්නට මම එහි යන්න මහගෙදරට ගොස් මව්පියෝ සමගින්න පුළුවනි මට සාතුටින් එහි ඉන්න පින්නතුනි දැන් ඇය කල්පනා කළා තවත් මේ නිවසේ ඉන්න මට බෑ මෙසේ පින්නතුනි එදා අර සණ්ඩු සරුවල් වෙලා ඇය ගෙදරින් තරහ වෙලා යන්නට යනවා. එසේ යන අතරතුර පින්නතුනි කුමක්ද සිදුවන්නේ? දරමින් දෙවුර හිමි නම සංවර ලෙසට වඩිනවා පිඩු පිනිස පින්වත දැන් ගමට යන්නට එදා මහා ගෙදරට මේ ලෙසට ආවේ ඇයත් හිමි නම වඩී නාමඟට දැන් අර හාමුදුරුවෝ වඩින මාර්ගයේමයි ඇයත් ගමන් කරන්නේ. මේ ආකාරයට වඩින හාමුදුරුවන්ගේ පසුපසින් ඇය
हेमिं हेमिं हिमि नाम पासु पास यानवा मागे रखवार नेटात होंदाई किया सीतनवा हिमी नाम दन हेमिं हेमिं पेरट वाडीनवा हे पासु पास पिंवत हेमिं अदेनवा मेलस एदा पिंवत एही यानवा ए पासु पासे हिमियात दुव गेन एनवा को मागे बिरिंद को किए मिं विमसनेवा ओवन मंद पीरा दुव गेन एनवा वेसनिसा हिमी नाम रोक सेवनाक याटट हेमिं हेमिं वैडिये हिमी नाम देसट हिंदगेन आर रोक सेवने पिंवत मेलेसट वैड सिटिया राहत नामक सांवर लेसट මෙන්න මේ ආකාරයට පින්නතුනි අර හාමුදුරුවෝ රුක් සෙවණක් යට වාඩි වෙලා සිටින වෙලාවේ අයත් පින්නතුනි හාමුදුරුවන්ට ටිකක් ඈතින් වාඩි වෙලා ඉන්නවා. මේ අතරතුර පින්නතුනි දුවගෙන සැමියා එනවා දැක ආර බිරිඳද එහි නාවතිනවා වටපිට නොබලා මෙය සිදුවෙනවා අයියෝ බිරිඳට දොස් පවරනවා බැලුවා සතර වට කවුරුද මෙහි ඉන්නේ දුටුවා සමිදු රුක් සෙවණක් යට ඉන්නේ කෝපෙන් විහරු වී ඔව්දුව ගෙන එන්නේ එම්බල මහන කියමින් ඔව් බනිමින්
කිසිවක් නොදත් ආරහිමි නම් හට මෙලෙස පවරයි දොස් සුපින්වත ඔව් සිතු ලෙසට එම්බල මහාන තාමේ ලෙස සිටින්නට හේතුව මන්ද මගේ සොඳුරිය ගෙන යන්ට රුමත මගේ බිරිඳට නුඹ වහා වැටිලා කැඳවන් යන්නේ කොයිබද නුඹ පවසලා විමසයි මෙලෙස ඔව් කෑමොර සන්දීලා අසමුද මීළඟට මොනවද උනේ කියලා අල්ලා සිවුරු පොට ඇදලා අරගෙන දඬු මුගුරු අයියෝ බැට දුන්නේ බිරිඳත් එපා කියමින් පවසන්නේ එනමුදු නොමැත මව්පින්වත නවතන්නේ තන නොතනද බලා මෙලෙස කුටි බැට දෙනවා කිසිවක් නොමදත් හිමි නම් ඉවසා සිටිනවා රහතෙකුට මේ මිනිසා ගුටි බැට දෙනවා දුරදිග නොඹලා මහා පව් කඳ පුරවනවා දරුවත් නවතන්න පින්වත මේ ලෙසට බැරිවිය බිරිඳ හට සැමියා වලකන්ට මේ ලෙස එදා පින්වත සිදු උන ලෙසට දරුණුද මේ තරම් මිනිසගේ සිත් මලට එදා මේ ආකාරයට අර බිරිඳ මොනතරම් උත්සාහ කළාද පින්වතුනි අර හාමුදුරුවන් වහන්සේට ගහන එක බණින එක නවත්වන්න බැරි වුණා මේ සැමියා කරගන්නේ මහා විශාල පාපයක් ආනන්තරීය පාප කර්මයක් කෙසේ නමුත් පින්නතුනි ඔව් දැන් කෝපයෙන් බිරිඳට ගහන්න බැරි තරහ අර හාමුදුරුවන්ට හොඳටම තලනවා පින්නතුනින් පසුව කෙසේ හෝ මැදිහත් වෙලා පින්වත අර බිරිඳ එදා
සැමියා ඇතන් යනවා හිමි නම බේරාලා හිමි නම මේ කිසිත් පින්වත නොම විඳලා සංවර ලෙසින් වඩිනවා පෙර මුණ බලලා සතර වටින් කල්ලෝ කරගෙන මහවැස්සක් වැටෙන්න සැරසෙනවා සුපිනවතුනි අපිට මෙසේ වහින්න අහසත් දැන් ගොරවනවා ඒ ගැන දැන් සිතන්න බන පද කෙටි කරන්න වෙයි තරහක් නම් නොවන්න පින්නතුනි මේ වෙලාවේ ඇත්තෙන්ම වැස්සකුත් දැහැලෙන්න වගේ අහසත් ගොරවනවා එනිසාම ධර්ම දේශනාව හැකිතරම් ඉක්මනටම නිමා කරන්නට උත්සාහ කරන්නම් එසේනම් පින්නතුනි අපි යලිත් ධර්ම දේශනාවට අවතීර්ණ වෙමු මේලෙස සාමිතු බුදු හිමි ආසලට වැඩියා සංවර ලෙසින් දැන් බේරට වැඩමන්නා මුළුගත ඉද මිලා මේ බව දැක ගන්නා හිමිවරු මේ පිළිබඳ තාතු විමසන්නා සිදුනයේ සියලුම තතු පින්වත පවසනවා මේ පිළිබඳ බුදු සමිඳුන් කරුණුද විමසනවා ක්‍රෝධයේ ඇති බය පින්වත මෙතනින් හෙළිවෙනවා කෝපය හින්දා පින්වත මේ ලෙස සිදුවෙනවා පින්නතුනි මෙන්න මේ වෙලාවේ හාමුදුරුවන් වහන්සේලා අහනවා ඒ පුද්ගලයා නුඹට කෝපයෙන් ගහනකොට බනිනකොට මෙසේ නින්දා කරනකොට පරිභව කරනකොට ඔබ වහන්සේට ක්‍රෝධයක් ඇති උනේ නැද්ද තරහක් ඇති උනේ නැද්ද කියලා අන්න ඒ වෙලාවේ පින්නතුනි මේ හාමුදුරුව පවසනවා මම ඒ සියල්ල ඉවසා දරාගෙන හිටියා කියලා මෙන්න මේ පිළිබඳව දැනගත් බුදුරජාණන් වහන්සේ සව්වන් කැඳවලා පින්වත මේ ලෙසට පවසයි සියලු තතු සව්වන් සෑම දෙනට කෙලෙසුන් නැසූ රහතෙකුගේ සිත තුළට කෝපය නැගෙන්නේ කොමද විමසුවේ මේ ලෙසට සම්බුදු පියා සිරි සඳහම් දේශන්නේ අසමින් සාවෝ මේ පිළිබඳ අහන්නේ අසමින් දහම් සිතු විලි දැන් සැනසෙන්නේ
සාවුවන් බෝ දෙන නිවනට යොමු වන්නේ පින්නතුනි බුදුහාමුදුරුව මේ වෙලාවේ මේ ක්‍රෝධය පිළිබඳව මේ ඇති වෙන කෝපය පිළිබඳව සව්වන්ට කරුණු පැහැදිලි කරමින් ඉවසීමේ අගය පැහැදිලි කරමින් උන්වහන්සේ රහතෙකු බව සව්වන්ට ප්‍රකාශ කරමින් දේශනා කරමින් පින්නතුනි දා ධර්ම දේශනා කළා. මේ ධර්ම දේශනාව නිමා වෙන විට බොහෝ පිරිසක් පින්නතුනි එදා නිවන් මඟ පසක් කරගත්තා. පව් කළ දානා නිරයට පින්වත යනවා පින්කල දානා සුගතිය වෙත ලං වෙනවා මේ පිළිබඳව දහමෙන් නිති කියවෙනවා පින්වත පින්වත ලෙස කවුරුත් බණ විමසනවා සුපින්වතුනි අසුබුදු බණ සිත තුළ රඳවන්න සියලු දෙනා බණ අසලා නිවන් පුරට යන්න පිම්පල නිති සුපින්වතුනි කවුරුත් පුරවන්න පිනෙන් පිරුණ මිනිසුන් ලෙස දිවි මඟගෙන යන්න එසේනම් පින්නතුනි අද දවසේදී මගේ රත්තරම් පවුල සමූහයේ නිර්මාතෘ වන කුමුදු සහෝදරියගේ ජන්මදිනය නිමිති කරගෙන ඇගේ ආදරණීය මෑණියන්ටත් පවුලේ සැමටත් ආශිර්වාද කිරීම එතුමියගේ ආදරණීය සහෝදරයා විදේශගත වීමට බලාපොරොත්තු වෙන සිටිනවා. ඉතින් එතුමාට ආශිර්වාද කිරීමත් එවාගේම ඇඩ්මින් බණ්ඩාර සහෝදරයාට ආශිර්වාද කිරීම ඇඩ්මින් මාධව සහෝදරයාගේ මෑණියන්ට පින් අනුමෝදන් කිරීම නැන්දම්මාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීම මාධව සහෝදරයාගේ පවුලේ සැමට ආශිර්වාද කිරීම දිලුක්සි සහෝදරියගේ අසනීපෙන් සිරිනවා ඒ දිලුක්සි සහෝදරියට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීම නිරෝෂන් සහෝදරයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීම දිල්කී සහෝදරියගේ ආදරණීය මවට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීම හිතහොඳ සහෝදරයාගේ ආදරණීය දියණිය පියුමි රශ්මිකා දියණියට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීම මගේ රත්තරම් පවුල සමූහයේ ඇඩ්මින්වරු සමාජිකවරුන්ට ආශිර්වාද කිරීම එවාගේම රණවිරු අටවිරු සියලු දෙනාටත් ඒවාගේම සමාජික සමටත් ඒවාගේම අනෙකුත් සමූහයන් වල සියලු දෙනාටමත් පැමිණ සිටින සියලු දෙනාටමත් ආශිර්වාද කිරීම කියන අරමුණු බොහෝමයක් සිතේ මුදුන්පත් කරගෙන මේ පින්කමත් දවසේදී සිද්ධ කරන්නට යෙදුණා. ඒ නිසා කෙටියෙන් නමුදු කල්පනා කරගන්න මේ වෙලාවේදී අන්තර්ජාලය හරහා මේ කටයුත්ත සිදු කරන නිසා ඒ වාගේම විදුලිය විසන්ධි වේවිදෝ කියන බයක් තියෙනවා. ඉතින් ඒ නිසාම මම හිතනවා මීට වඩා ධර්ම දේශනාව දීර්ඝ කරන්නේ නැහැ. ඒ නිසා පින්නතුනි කල්පනා කරගන්න මිය ගිය සැමටම පින්පෙත් දෙන්න දෑගිලි බැඳ අත් නලලට ගන්න පින්වත කවුරුත් දැන් සැරසෙන්න සාදුකයා මේ පින්පෙත දෙන්න දෙවියන්ටත් මේ පින් අත් වේවා රට ජාතිය අප සැම රැක දේවා මේ පින් බලෙන් දෙවියන් සැනසේවා උතුම් නිවන් සුව දෙවියෝ ලබත්වා ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති බණ සුසමටත් පිං අත වේවා සසරේ දුක් ඇති බව වැටේවා පිනට නැමෙන පිං සිතුවිලි ගාවා උතුම් නිවන් සුව
සැමට ලැබේවා උතුම් නිවන් සුව සැමට ලැබේවා උතුම් නිවන් සුව සැමට ලැබේවා සිය දිනාටම තෙරුවන් සරණයි